කනවනේ ඈ කනවා පිටත් ඩාන්ස් එක යන්න දෙයක් නැහැ මග පණ යන්න බැරුව ඉන්නේ. Hi guys, welcome to my YouTube channel. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා දැනටම දන්නවනේ මේ vlog එක මොකක් සම්බන්ධවද කියලා. අපි ගියා සිරිපා කරුණා කරන්න. ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න මේ වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මතක කරලා like එකක් දාන්න, subscribe කරලා නැති අය දැම්ම ගිහලා subscribe කරන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යම් වැඩි කතා නැතුව වීඩියෝ එකට. අපි මොන දේවල් කරන්න ගියත් අපේ ආගමට මුල් තැනක් දෙන්න ඕනේ. ඉතින් අපි බුදුන් වැඳලා ආශිර්වාද අරගෙන දැන් මේ අපේ ගමන යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි සිරිපාද යන දින වෙන් කරගත්තේ 2025 3 වෙනි මාසේ 24යි 25යි යන දවස් දෙක. මම මේ වීඩියෝ එක එඩිට් කරනකොට නම් අපි සිරිපාද ගිහින් ඇවිල්ලා දැන් සති දෙකක් විතර පහු වෙලා. සිරිපාද යන කණ්ඩායමකට කියන්නේ නඩයක් කියලා. ඉතින් අපේ නඩේ ඉන්නවා ඔක්කොම 25 දෙනෙක්. කිරිකෝඩුකාරයොත් ගොඩක් ඉන්නවා. අපේ අයියත් කිරිකෝඩුකාරයෙක්. මම නම් මේ යන දෙවෙනි වතාව. ඉතින් බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි ගෙදරින් පිටත් වෙනකොට හරියටම වෙලාව 5යි කාල විතර වුණා. හැටන් නල්ලතන්නි මාර්ගයෙන් තමයි සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්නේ. කොහොම හරි අපි එහෙට යනකොට වෙලාව හරියටම රෑ 11යි කාල විතර වුණා. හැමෝම මේ වෙනකොට පුදුම බඩගින්නකින් හිටියේ. අපි ළඟ කඩේකින් වාඩි වෙලා කෑම කෑවා. ඒ වෙනකොට වෙලාව හරියටම 11:00යි. කොහොම හරි අපි කෑම කාලා අපේ ගමන පිටත් වෙනකොට වෙලාව හරියටම රෑ 12:10 වුණා. කනවනේ ඈ කනවා පිටත් කනවා. යා අතෙන් ඉඳග බක්කන්නද කොහෙද මේ යන්නේ? ඈ? බුදු සාදු බලන්න යනවද? ඈ? ලොකු සාදු බලන්න යනවද? යන් ඈ. සිරිපා කරුණා කරන්න මාර්ග 6ක් තියෙනවා. ඒ මාර්ග 6න් යන්න පහසුම මාර්ගයක් තමයි හැටන් නල්ලතන්නි මාර්ගය කියන්නේ.
මේ මාර්ගයේ දෙපස සමහන් සිද්ධාලේප වගේ ආයතන වලින් ප්‍රජා සත්කාර කටයුතු සිදු කරනු ලබනවා. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ කිරිකෝඩුකාරයන්ට පඳුරක් ගැට ගහන්න. පඳුරු ගැට ගහලා ආශිර්වාද අරගෙන දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මකර තොරණ ළඟට. හරියටම සිරිපා කරුණාව ආරම්භ කරනවා කියලා සැලකන්නේ මෙන්න මේ මකර තොරණ ළඟයි. දැන් අපි මේ ඇවිත් ඉන්නේ සීතගඟුල රතු පාලම ළඟ තියෙන සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව ළඟට. අපේ අයියට නම් පුදුම ආසාවක් තියෙන මේ ගමන ආපු එක ගැන. ඒ සතුට කොච්චරද කියලා එයාව දකින්නකොට ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ විනෝද චාරිකාවක් නෙමෙයි වුණාට මේ යන ගමනේ තියෙන දුෂ්කර බව, එතකොට මහන්සිය, විඩාබර ගතිය නිකම්ම නැති වෙලා යනවා මේ විදිහට සින්දුවක් අහගෙන hina වෙලා යනකොට. Dance nga! Dahil na okay. අපි දැන් මේ ඇවිත් ඉන්නේ සීතගඟුල ළඟට. අපි මෙතෙන්ට එනකොට හරියටම වෙලාව පාන්දර 1:53යි. මේ සීතගඟුලෙන් කිරිකෝඩු අය නාලා පිරිසිදු වෙලා තමයි කරුණා කරන්න ඕනේ. Hi, Ken. මහන්සිද? නිදිමතයිද? ඈ? පොඩි අයව එක්කන් එන්න කලින් එකපාරක් දෙපාරක් නෙවෙයි 100 පාරක් විතර හිතන්න. එක්කන් එන්නම එපා මම නම් කියන්නේ. මොකද අපිට වගේ නෙවෙයි එයාලට සීතල දරා ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා ඒ ගැන ටිකක් හිතන්න වෙනවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඉන්දිකටු පාන නැත්තම් ගෙත්තම් පාන ළඟට. අපි හරියටම එතෙන්ට එනකොට පාන්දර 4:25 වුණා. කොහොම හරි බෑ කියන්නේ නැතුව නවතින්නේ නැතුව අපි ඔන්න උඩමළුවටම ආවා. වැඩේ කියන්නේ උඩමළුවට එනකොට මළුව වහලා තිබ්බේ. මොකද උදේ පූජාවෙන් පස්සේ තමයි ආයේ මළුව අරින්නේ. අපි උඩමළුවට යනකොට හරියටම පාන්දර 5:00යි. ආයේ මළුව අරින්නේ 6:00ට. හැමෝම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නේ හිරු උදාව දකින්න. ඉතින් මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ අත්දැකීමක් මං ලබන්නේ සිරිපාදේ ඉඳන්. ඒ අත්දැකීම ඔයාලත් එක්කත් බෙදා ගන්න මං අමතක කළේ නැහැ. සන්රයිස් එකෙන් පස්සේ උදේ පූජාව පටන් ගන්නවා. ඊට පස්සේ පන්සිල් සමාදන් වෙලා මළුව හැමෝටම විවෘත කරනවා.
අපි දැන් ඉතින් පහලට කරුණා කරන්න තමයි යන්නේ. මේ වගේ කඩවල් ගොඩක් තියෙනවා අපි යන මාර්ගයේ දෙපැත්තෙම. ඒ වගේම වැසිකිලි කැසිකිලි පහසුකමුත් තියෙනවා උඩට එනකම්ම. කොහොම හරි රුපියල් 50ක වගේ මුදලක් අය කරනවා වැසිකිලි පහසුකම් වලට. ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඉදිකටු පාන ළඟට. අපි මෙතෙන්ට එනකොට හරියටම උදේ 8:00 වුණා. මේ ඉදිකටු පාන ළඟදී සිද්ධ කරන චාරිත්‍රය තමයි කිරිකෝඩුකාරයෝ ඉදිකටුවට නූලක් අමුණලා ඒ නූල ගැට ගහලා උඩට ඇදගෙන යන්න ඕනේ. और මොකක්ද කියන්න තියෙන්නේ මේ එක්ස්පීරියන්ස් එක කොහොමද? කිසිම අවුලක් නැහැ. මහන්සිද? නෑ. නෑ ඉඳගෙන. ඔයාලා ඉඳන් ඉන්න නිසානේ. හේ. නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ. Zero Coca-Cola. Coca-Cola. Perdo netto. Sorry. ඔයාලා මොකද්ද කියන්නේ? යාර නම් මොකද කියන්න දෙයක් නෑ. මග පණ යන්න බැරුව ඉන්නේ. අක්කයි මම ටිකක් අමාරුයි. අර යන්නේ ඒ වුණාට දුමද කිය. සුන්දරත්වයයි එතකොට බුදුන් ගාවට යනවා කියලා මම හිතනකොට පහන තුන් යන්න බෑ. කොහොම හරි අමාරුවෙන් හරි නගින්න හිටනවා. මම බලන්න යන්න උට කොහොම හරි යන්න. නැගලා ආයේ වහිනවා. මාසි හැබැයි මාසි නෑ. රෑ. රාට දනු රෑට ලයිට් එකේ පේන්නේ ලයිට් එළියට. ලයිට් එළියට පේනවා.
කවිස්ක මොකද්ද? හායි වරස්සනයි. පෙරදුනා. හායි ඔය අතර යාළුවනේ කොහොමද? නෑ ඒක දැක්ක. මේ ඉන්නේ මගේ වීඩියෝස් වලට උපරිම සාධාරණයක් කරන දෙන්නේ කොහොම හරි ටිකෙන් ටික අපි සීත ගඟුල ළඟටම ආවා. දැන් වෙලාව උදේ 9:52යි. එතනින් අපි මූණ අතපය හොදගෙන ආයෙත් පහළට කරුණා කරන්න පටන් ගත්තා. අපි පහළටම කරුණා කරනකොට හරියටම වෙලාව උදේ 10:00 වුණා. අපිට පුළුවන් කාලේ අපි එක වතාවක් හරි සිරිපා කරුණා කරන්න යන්න ඕනේ. අපිට එහෙම යන්න ලැබෙනවා කියන්නේ ඒක ලොකු ආසනාවක්. ඉතින් ඔයාට පුළුවන් කාලේ ඔයා බෞද්ධයෙක් නෙමෙයි මොන ආගමක වුණත් මේ අත්දැකීම ගන්න බෞද්ධයෙක් විදිහට අනිවාර්යයෙන්ම මම නම් කියන්නේ ජීවිතේ එක් වතාවක් හරි අපි යන්න ඕනේ තැනක් එහෙම ඔයාට යන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ සිරිපා කරුණාව අවසන් කරලා අපි දැන් ගෙදර යන්න තමයි ලෑස්ති වුනේ. එහෙනම් පරිස්සමින් ඉන්න.